Good morning යාළුවනේ. ඉතින් after a long time ගොඩ කාලයකට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නේ. යාළුවෝ මට සනීප නැති වුණායි. ඊළඟට ඉතින් මට ඒ කාලේ කරන්න තිබ්බ වැඩ ටික අතපසු වුණා. මට ඒව ඔක්කොම ආයෙ මගේ ලයිෆ් එක normal කරගන්නකම් වීඩියෝ එකක් ගේන්න හම්බුන්නේ නැහැ. ඉතින් මට තව හරියට සනීප නැහැ වුණාට ඉතින් මගේ දැන් schedule එක normal වුණ නිසා මම ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකක් ගේන්නම් කියලා කල්පනා කරා. ඉතින් යාළුවනේ ඔයාලට මම Q&A එකේදී කිව්වනේ මගේ ආච්චි නැති වුණා කියලා. ඉතින් අද ආච්චි නැති මාස 3ක්. ඉතින් අද දැන් මං ගෙදර තනියෙන් ඉන්නේ අම්මා ගියා දාන ගෙදරට. තවස්ලා යනවා දාන ගෙදර ලොකු අම්මලා ගෙදර. ඉතින් මම හිටියේත් අම්මා ගිහිල්ලා මම කරෙන් නැගිටලා කිරි එකක් හදාගෙන කේක් එක බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න ගත්තා. ඉතින් මට සිංහල පන්තියේ පේපර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් හැමදාම වගේ වැඩිම ලකුණු අරගන්නේ මං. ඉතින් මම මේවා නිසා ඒව අතපසු කරගන්න නැතුව ඒකට ස්ටඩි කරන්න ඕනේ පාඩම් 17ක්. ඉතින් මම ඒක දැන් චුට්ටක් ඔළුවේ තියාගෙන නට්ටක් ගාලා කෑම කෑවා. ඉතින් මට යන්නේ ගෙදර ඉන්න අම්මා එපා කියලා මොකද අම්මා කිව්වා එන්න කියලා ඒ වුණාට ඉතින් මට මේ වැඩත් එක්ක එන්න බෑනේ. ඉතින් මම මේක ඉවරලා යන්නම් කියලා හිතන් හිටියේ අපි නේද කාලේ ඉවරුණා. හරි. දැන් අපිට තියෙන්නේ ඩු ලිස්ට් එක ලියාගන්න. ඉතින් මම දාන ගෙදරට යන්නම් කියලා හිතන් ඉන්නේ අවස 3ට විතර. ඒ කියන්නේ ගෙදරින් 3ට විතර ගියත් එහෙම යන්න පුළුවන් 3යි කාලෙ විතර වෙද්දි. ඉතින් මම මුලින්ම ඒ වගේ වෙලාවට සමහර රැත් වෙලා තියෙන ටු ඩු ලිස්ට් එක ලියාගත්තා. මට ඒ වෙලාවෙන් මේ වැට් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මම දාගත්තා ලොකු වැඩ 3ක් දාගත්තා. එතන වෙලාව යන වැඩ සමහරවිට මම හිතුවට වඩා කාලයක් අඩුවෙන් මඩේට ඉවර කරගන්න පුළුවන් වුණා. මගේ කටහඬ ගැන හිතන්න එපා යාළුවනේ මට සනීප නෑ තාවට හරියටම. ඉතින් කලින් මාසේ පේපර් එකට පාඩම් 15ක් ආවා. ඉතින් මේ පාඩම් 15ම පාඩම් කරලා ඉතින් අලුතෙන් පාඩම් කරගෙන 16 සහ 17 පාඩම් දෙක. මම පාඩම් කර පාඩම් 15ත් 16 සහ 17 පාඩම් දෙකත් ඔක්කොම කියව ගත්තා. ඕගොල්ලෝ දන්නවා මම හැම විෂයකම පාඩම් කරන්නේ ප්‍රශ්න උත්තර විදිහට. මගෙන් ප්‍රශ්න උත්තර දෙන්න පාඩම් කරන්නේ මම. ඉතින් මෙතන සිංහල වලට එහෙම හදන්නේ සිංහලට ස්පෙෂල් පොතක තමයි ඒක කරන් යන්නේ. ඉතින් මම මුලින්ම කරේ ඒකේ ප්‍රශ්න උත්තර ටිකයි ඊළඟ අච්චුපතේ පාඩම් ටිකයි මේ විදිහට මම highlight මගේ මොන ඕනම කරන්නේ මම බලාගත්තා. හරි. ඒක කරනකොට පැය 2මාරක් 3ක් විතර ගියා. ඉතින් යාළුවනේ ඒක බලාගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ කෙලින්ම පේපර් ටියුට් ඒ වගේ අරව රිවිෂන් විදියට දැන් අපිට තියෙන වැඩ කරන්න. ඉතින් මම මේ පොඩක දැන් ආව ටියුට් එක කාර්ය පත්‍රිකා සංග්‍රහයක් සිංහල ඒ කියන්නේ ව්‍යාකරණ සහ අච්චු පොතේ ඔක්කොම කොටස් තියෙන ටියුට් එක. ඒක ඉතින් මම පළවෙනි පාඩමේ ඉඳන් 17 වෙනි පාඩම වෙනකන් ලියන්න ගත්තා. ඊයේ මම මට හිතුණු එතනින් කෑලි මම කරා. ඉතින් ඊට පස්සේ මට මේක ලියන්න පැය එකමාරක් විතර ගියා. ඉතින් මම මේක ලියන්න අරගත්ත වෙලාව 11ට විතර ඇති. 11ට විතරයි මම මේක ලියන්න ගත්තේ. ඉතින් මේකේ අච්චු පොතෙන් 6 හොත්තර ලියන්න විතර මොකද අපි මම පාඩම් නොකරපු කොටස් තියෙනවා නේද මම ඒ කොටස් මාර්ක් එකක් දාගෙන ආයෙ පස් පාඩම් කරලා ඊළඟ පාඩම් කරද්දී ඒකට ඒ කොටසත් එකතු කරගන්නවා. හරි. මම ලියපු කොටස් නේද දැන් කට්ටක් ගාලා ලියාගෙනවා. මට ලියන්න තියෙන කොහොමද පාඩම් 17ක්. පාඩම් 17ක් කියන්නේ යාළුවනේ පිටු 34ක්. ඉතින් අපිට දැන් තියෙන්නේ ඒක ලියන්න. ඉතින් ඔයාලට මම මතකද මම කලින් වීඩියෝ එකත් කිව්වා මට සබ්ස්ක්‍රයිබර්ස් 10000 වුණ ගමන් මම Q&A එකක් කරනවා. දැන් 6000යි තව 4000යි ඕනේ. ඉක්මනට අපි 10k ගහලා Q&A එක කරමු. ඔයත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් එහෙනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දැම්මොත් ඉක්මනටම වෙන්න බලන්න පුළුවන් වෙන්න. හරි. අපි ආයෙත් වීඩියෝ එකට. ඉතින් ඒකේ ව්‍යාකරණ කොටස තියෙනවා ඊළඟට අච්චු පොතේ අපිට දෙන පාඩම් වල ප්‍රශ්නක් තියෙනවා. මේ ඔක්කොම දෙන මේක මික්ස් ටියුට් එක. ඊට පස්සේ මට තව වෙනම ව්‍යාකරණ ටියුට් එකකුත් ලියන්න තිබ්බා. ඊළඟට මේ පන්තියටම ගිය අක්ක කෙනෙක් ඉන්නවා. එයා පන්තිට ගිහලා ඉවරයි. එයා
11 අගහරියදී ඉතින් එයාට හම්බුණා 9 10 11 ටියුට් එක. ඉතින් එයාට චුට්ටයිලියන් හම්බුනේ ඒ ටියුට් එක ඔක්කොම මට දුන්නා. ඉතින් මම ඒකේ තියෙන කොටසුත් ආයෙ කරනවා. එතකොට ඒවත් මට කියනවනේ. එතකොට රිවිෂන් 9 වසරට අදාළ කොටසේ පොත්වල තියෙනවා නම් මම ඒව හොයලා බලලා කරනවා. ඔන්න විදිහට මම මේක ලියලා ඉවරනා. ඉතින් යාළුවනේ අපේ ගෙවල්ලන් කඩයක් තියෙනවා. ඒකේ මම කියලා රාමෙන් එකක් අරන් ආවා. ඒක මම දවල්ට රාමෙන් එක හදාගත්තා. මොකද මේක ලියලා ඉවර 12 මාට විතර ඇති. ඉතින් මම ඔන්නම ලන්ච් එකක් කරගත්තා. සිම්පල් ලන්ච්. මම රෙකෝඩ් කරේ නෑ. මොකද නැත්තම් මගේ වීඩියෝ 3-4කම රාමෙන් තියෙනවා. ඕගොල්ලන්ට මගේ වීඩියෝ රාමෙන් දැකලා මගේ වීඩියෝ බලන්න ගත්ත එපා වෙනවා. ඒ නිසා ඉතින් මම රෙකෝඩ් කරේ නෑ රාමෙන් කන කොටස. ඉතින් ඊට පස්සේ උඩ තියෙන්නේ සිංහල ව්‍යාකරණ ටියුට් එකක්. ග්‍රැමර් ටියුට් එක. අර අක්ක දීපු ටියුට් එකක්. ඒක ලියන්න තියෙන්නේ. ඒක 10 11 ව්‍යාකරණ. ඒ 10 11 ව්‍යාකරණ වල තියෙනවා රූඩි, පිරුළු, ඊළඟට කුදන්ත, තදුදගේ මේ වගේ සිංහල 6 7 8 9 තියෙන ව්‍යාකරණ. ඉතින් මම මුලින්ම කරේ කර්මකාරක වාක්‍ය මෙන්න මේ වගේ අපිට තියෙන ව්‍යාකරණ කොටස් වලට මම පොත බල ටික් එකක් දැම්මා. එතකොට මට ඒ කොටස් ටික කරන්න පුළුවන් නිසා අන්නේම ටික් එකක් දාලා එතකොට මම දන්නවා මේ කොටස් තමයි කරන්න ඕන කියලා. මට කරන්න බැරි කොටස් තිබ්බා. 10 වසර ව්‍යාකරණ කොටස් තිබ්බා කරන්න බැරි ඒවා. සමහර ව්‍යාකරණ කොටස් කරලා තිබ්බේ. ඔන්න ඒ විදිහට ඉතින් මම ටියුට් එක ලියන්න ගත්තා. මම මුලින්ම අක්ෂර වින්‍යාස තිබ්බේ. මටත් කොහේ යනවද ටියුට් එක ලියන්න නඩ 45ක් විතර යන්න ඇති. නෑ ඔක ලියලා ගායස් වෙලාවට හවස 2ට ලඟ වුණා. ඉතින් මං අම්මට කෝල් කරලා කිව්වා අම්මා මං එද්දි හවස 5 විතර වෙයි. මොකද මං ඒක සිංහල පේපර් එකක් තිබ්බා. ඒ ටිකත් කරලා මෙන්නම් කියලා මං අම්මට කෝල් කරලා කිව්වා. ඉතින් ඊට පස්සේ මං යන මේ කරපු ඔක්කොම මේවා කරලා පේපර්ස් කරන්න. ඉතින් යාළුවනේ මම පේපර් 8ක් කරා. ඒ කියන්නේ රාජකාරී ලිපියක්, ආරාධනා පත්‍රයක් ඒ වගේ තියෙන මොකක්ම හෝ අපේ කියන්නේ ප්‍රායෝගික ලිපිය සහ රචනාව ඇරෙන්න ඉතුරු ඔක්කොම ටික කරා. මොකද මේ දෙක පේපරෙන් අපිට ලැබෙන පේපරෙන් වෙනස් වෙන සමන වෙලාව නැහැ. ඉතින් මම ඒ ටික ඉක්මනට කරගෙන අච්චුපතෙන් අහලා දෙන ප්‍රශ්න සාරාංශ කරන මේ වගේ ප්‍රශ්න ටික කරා. පේපර් එක කරලා ඉවරලා මම වොෂ් එකක් දාගෙන 5ට විතර දාන්න ගෙදර ගියා. ඉතින් යාළුවනේ මං ආයේ ගෙදර පහුවදා ඉතින් මම එතනින් යාළුවා වීඩියෝ රෙකෝඩ් කරන්න හම්බුන්නේ නැහැ. එහෙනම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඔයාලටත් බුත්සරණ පරිස්සමෙන් ඉන්න. බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න යා.